දැනට සියලුම පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍ය සිසුන් සඳහා සිංහල භාෂාව දෙවන භාෂාව ලෙසත් සිංහල මාධ්‍ය සිසුන් සඳහා දෙමළ භාෂාව දෙවන බස ලෙසත් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. ඊට අමතරව 10 සහ 11 ශ්‍රේණිවලදී කාණ්ඩ විෂය යටතේ දෙමළ මාධ්‍ය සිසුන් සඳහා දෙවන බස සිංහල ලෙසත් සිංහල මාධ්‍ය සිසුන් සඳහා දෙවන බස දෙමළ ලෙසත් තෝරා ගැනීමේ අවස්ථාව සිසුන්ට ලබා දී ඇත. A2 2026 වර්ෂයේදී 6 වෙනි ශ්‍රේණියට විෂයමාලා ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඊට අනුගාමීව ඉදිරි වර්ෂවල අනෙකුත් ශ්‍රේණි සඳහාද විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඉහත ක්‍රමවේදය ප්‍රකාරව අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය. A3 2024-12-31 දිනට පවතින පුරප්පාඩු තොරතුරු අනුව ජාතික හා පළාත් පාසල්හි පහත පරිදි පුරප්පාඩු පවතී. දෙවන බස සිංහල පුරප්පාඩු 820යි. දෙවන බස දෙමළ 2099යි. 4 දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල භාෂාවත් සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ භාෂාවත් ඉගැන්වීම සඳහා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් බඳවා ගනු ලබන අතර 2020-22 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් කණ්ඩායමේ ඩිප්ලෝමාධාරීන් සඳහා 2025-5-2 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1A ශ්‍රේණියට ගුරු පත්වීම් ලබා දීම සිදු කර ඇත. ඒ අනුව දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් දෙවන බස සිංහල 95ක ප්‍රමාණයක් බඳවාගෙන ඇති අතර සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් දෙවන බස දෙමළ 69ක ප්‍රමාණයක් බඳවාගෙන ඇත. එමෙන්ම මේ විෂයන් සඳහා ඉදිරියේදී ගුරු අවශ්‍යතාවය හඳුනාගෙන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පුහුණු කරන ඩිප්ලෝමාධාරීන් ප්‍රමාණයන් වල අවශ්‍ය සංශෝධනයත් පිළිබඳව ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණය මත එම බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කළ හැකි අතර ඒ අනුව ඉදිරියේදී ගුරු පුරප්පාඩු පිරවීමේ හැකියාව ඇත. අපි හිතනවා මේක දැන් එක අතකින් අපි උත්සාහ කරනවා ශිෂ්‍යයන්ට තියෙන විෂයමාලාවේ බර පොඩ්ඩක් අඩු කරන්නත් ඕනේ. නමුත් එකිනෙකාගේ භාෂා පිළිබඳ ඉගෙන ගැනීම අතිශයින් වැදගත් නිසා මේක යම් 6-9 වසර තුලදී අනිවාර්ය කරන්න අපි කතා කරමින් යන්නේ ප්‍රතිසංස්කරණ එක. නමුත් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන පන්ති කාමරයෙන් පිට භාෂාව ඉගෙන ගන්න අවස්ථා හදලා දෙන්න. ඒකට මේක පන්ති කාමරයට සීමා කළ විෂයක්ම නෙවෙයි. සිංහල ළමයින්ට දෙමළ මුස්ලිම් දරුවනුත් දෙමළ මුස්ලිම් තුනටම මිශ්‍ර වෙලා ක්‍රියාකාරකම් හරහා එකිනෙකාගේ භාෂාවත් සංස්කෘතියත් ඉගෙන ගැනීමට අවස්ථාවන් හදාන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම එක වසරේ සිට 13 වසර දක්වාම සිද්ධ වෙන විදියට මැදිහත් වෙන්න තමයි අපි සැලසුම් කරගෙන යන්නේ. ගුරුවරයෙක් හදාන්න අවුරුදු 3ක් අවම වශයෙන් යනවා. එව නැත්නම් අවුරුදු 4ක් යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඇත්ත වශයෙන්ම දැන් මේ ඒකත් අපි ආරම්භ කරලා තියෙන්නේ තාක්ෂණය පාවිච්චි කරලා ඔන්ලයින් බ්ලෙන්ඩඩ් ලර්නින් හරහත් අපිට මේ ගුරු පුරප්පාඩුව යම් තාක් දුරකට ගුරුවරු ටික අපි හදා ගන්නකම් මේක අන්තර්කාලීන වැඩපිළිවෙලක් හැටියට බ්ලෙන්ඩඩ් ලර්නින් හරහත් මේ ගුරු පුරප්පාඩුවට යම් පිළිතුරක් හොයා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද ගුරුවරයෙක් අපිට මාස 6කින් නිර්මාණය කරන්න බෑ ගරු මන්ත්‍රීතුමා. ඒකට අවම වශයෙන් අවුරුදු 3ක් යනවා. ඉතින් මේක මේ පුරප්පාඩුවට අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය බිහි කරන්න යම් කාලයක් යනවා. හැබැයි එතකන් අපිට බලන් ඉන්න බැරි නිසා තමයි අපි මේ අනිත් විදි ගැනත් සලකා බලන්නේ.